මචං මෙන්න මේ කොල්ලා ඔයාලා අනන්තවත් දැකලා ඇති. නමුත් මෙන්න මේ කොල්ලගේ ජීවිත කතාව ඔයාලා අහලා නැතුව ඇති. මචං මේ ඉන්නේ මිට අවුරුදු ගානකට උඩද හිටපු කවිදු සාංගසේකර. මැද මහනුවර ගමේ කොල්ලෙක්. පොඩි කාලේ දැම්ම මේ කොල්ලට රඟපාන්න පට්ට උණක් තිබුණේ. ඔඩිෂන් 100කට වැඩි ඇහිලා ඇති. ඒ කිසිම එකකින් මේ කොල්ලා සිලෙක්ට් උනේ නැහැ. කවිදු කියන කොල්ලා රඟපාන්න ආසයි කිව්වහම එයාගේ පවුලේ නෑදෑයෝ මෙයාට කිව්වේ නළුවන්ට දැන් ලංකාවේ තියෙන තැන මොකක්ද? ගොඩක් නළුවෝ කරගන්න දෙයක් නැතුව ජීවිතේ පවා නැති කරගන්නවා. ඉතින් ඔයා කොහොමද මේ ගමක ඉඳන් නළුවෙක් වෙන්නේ? ඔයාට ඕවා කරන්න බෑ කියලා කොල්ලව ජොබ් එකකට යවුවා. AC බට උස්සන්න තමයි සෙට් වෙලා තියෙන්නේ. දවසට පඩිපෙල් දිගේ උඩහට පහලට බහැලම කොල්ලගේ අර නැති වෙලා තියෙනවා. කොල්ලට හැමදාම රැට ඇඩුනා. ඒ වැඩ කරන අතරතුරේ එයාලගේ අම්මලා තාත්තලාත් ළමයි එකට වාඩි වෙලා ලොකු ලොකු හොටෙල් වල කෑම කනවා. කවිදු සාගසේකරටත් හිතිලා තියෙනවා මටත් කවදා හරි එහෙම ගිහිල්ලා කන්න තිබ්බන කියලා. ඒ වගේ කට්ට කාගෙන ජොබ් එකක් කරන්නේ ඇගේ හයිය නැති හින්දා කොල්ලා ආයෙම ගමේ ගෙදර ඇවිල්ලා තියෙනවා. YouTube channel හැදුවා. ගේමින් ලයිව් දුන්නා. ඒ ඔක්කොම වැටිලා තියෙනවා. ආයේ බැරිම තැන ජොබ් එකට කොල්ලා ගිහින් තියෙනවා. ඒකෙත් වැඩ කරද්දි කොල්ලට තේරුම් යනවා මේක නෙවෙයි මම යන්න ඕනි පාත් එක. කොල්ලා ඒ ජොබ් එකත් අතෑරියා. හැමදාම කොල්ලගේ පවුලේ නෑයොන්ගෙන් හම්බුනේ. එයාලගේ ළමයි ඇදලා විසික් කරන්න තියෙන ඇදුම් ගමේ හැම කඩේකටම මලට තාත්තලට ණය වෙන්න වෙලා තියෙනවා. එදා ජීවත් වෙන්න කවිදු සොලබෙවන්නේ. එයාගේ අම්මා ණය වෙච්ච තරම් කොච්චරක්ද කියලා කියන්නවත් එයා දන්නේ නෑ කියලා කියනවා. කොල්ලා කොළඹ ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට කතාවල ක්‍රවුඩ් සීන් රඟපාන්න ගිහින් තියෙනවා. රුපියල් 500ක මුදලකට. ඒ රුපියල් 500 ඉතුරු කරගන්න පුළුවන් තරම් දුර පයින් ඇවිල්ලා තියෙනවා. කවිදු ඔය අතරෙම ඩබිනුත් ඉගෙන ගත්තා. රජයෙන් හම්බෙන ශිෂ්‍ය ණය අරගෙන පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇවිල්ලා තියෙනවා. ඉදිකා නාට්‍ය 45කට අධික ප්‍රමාණයක් රඟපාන්න chance එක හම්බෙනවා. මුළු කැම්පස් එකේම ප්‍රසිද්ධ වුණා. ඩාන්සිනුත් මචං ඉගෙන ගන්න අකැඩමියකට ජොයින් වුණා. ඒ ඇස්සේ මචං ඩ්‍රාමා කියන එක හරියටම ඉගෙනගෙන කරන්න ඕන නිසා ලංකාවේ ප්‍රසිද්ධ කලා ආයතනයකට මෙයා සම්බන්ධ වෙනවා. ඔය අතර කරපු ෆන් ගේම් වීඩියෝ එකක් වෛරල් වෙලා කොල්ලගේ ෆලෝවර්ස්ලා වැඩි වෙනවා. ෆිල්ම් වලට තිබිච්ච උනන්දුව පිස්සුව හින්දා ඉන්දියන් ෆිල්ම් රීමේක් එකක් කරන්න පටන් ගත්තා. ඒ දාපු වීඩියෝ ලංකාවේ වගේම පිට රටත් වෛරල් වුණා. මේ ඉන්නේ කට්ට කාලා අද ඉන්න කවිදු සාගසේකර. කොහොමද කොල්ලගේ වෙනස? දවසක ලංකාවේ ෆිල්ම් එකක් කරන එක තමයි කොල්ලගේ ගැම්ම. එදා රුපියල් 500කට කැමරාවටවත් පේන්නේ නැති චරිත වලට රඟපාලා අද ඔයාලා අපි හැමෝම දන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. අද මිනිහගේ වීඩියෝ එකක් දැම්මහම 1 මිලියන් 2 මිලියන් views යන තැන කොල්ලා බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා. සැලෙන්න එපා. ඔයාට කවුරුත් chance එකක් දුන්නේ නැත්තම් ඔයාට chance එකක් දෙන තැනට ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්න. එදාට ආතම සතුටු හිතේ ඔයා විදපු දුක් ගැන මතක් කරලා ඊනෙලින් වැඩ කරන මගේ ඌ හැම එකෙක්ටම තු වන්න හරියනවා.